Yo, my boys and girls, what's up? ඉතින් ඕගොල්ලෝ ආතල් එකේ ඉන්නවද? සැපෙන් දුකෙන් ඉන්නවද? මම නම් හොඳින් ඉන්නවා. ඕගොල්ලෝ හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඉතින් අපි අද ප්ලේ කරන්න යන්නේ GTA San Andreas game එක. මගේ පළවෙනි game වීඩියෝ එක. ඉතින් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම පල්ලෙන් තියෙන තුපාර subscribe button එක touch කරලා අපිව සකරබරස් කරන්න. සකරබරස් කරන්න. තුන් පාරක් කිව්වා කරුණාකරලා ගිහිල්ලා අපිව සකරබරස් කරන්න. අපි අද යන්නේ San Andreas වල පොලිසියට පැනලා පොලිස් කාර් එකක් අරන් ආතල් එකේ අපේ ගෙදරට ගේන එක. නැත්තම් ඔය පොලිස් කාර් එක අරන් එතනම හරි දාලා එනවා. කොහොම හරි අපි අද ටාගට් එක තමා පොලිසියට ගියා. පොලිස් කාර් එකක් ගත්තා. ඒකේ ෆොටෝ එකක් ගැහුවා. මං හිතනවා මට ඒක කරගන්න පුළුවන් වෙයි කියලා. අපි බලමු උපරිම මේකේ අපිට චීට් කෝඩ් එක යූස් කරන්න පුළුවන් දෙපාරයි. නෑ එකපාරයි. එකපාරකටදී චීට් කෝඩ් එක යූස් කරොත් આવුත්. එහෙම වුණොත් චැලෙන්ජ් එකක් තියෙනවා මට. මම ඒ චැලෙන්ජ් එක ඉස්සරහට කියන්න. කොහොම හරි අපි චීට් කෝඩ් එක යූස් කරන්නේ නැතුවම ගන්න බෑ. එහෙනම් අපි යමු. මං ගාව තියෙන රත්තරන් වීල් කාර් එක. අපි ඒකේ යමු. ඇත්තටම සුපිරි කාර් එකක්. අපිට ඕනේ කරනවා අම්මට සද්ද ඇහෙන්නේ නැති තුවක්කුවක් ඕනේ කරනවා යාළුවනේ. ඒක නෑ නේ මං ගාව. සද්ද ඇහෙන්නේ නැති තුවක්කුවක් ඕනේ කරන්න හරි. අපි මුලින්ම ගිහිල්ලා අපේ සද්ද ඇහෙන්නේ නැති තුවක්කුව ගමු. මෙන්න මෙතනට යන්න. වැඩි ඉතින් කතා ඕනේ නෑ. අපි වැඩේ කරමු. හරි. අපි ඉක්මනට යන තුවක්කුව ගන්න. මොකද අපිට වැඩි වෙලාවක් නැහැ. ඉක්මනට යන්න ඕනේ. මොකද ටිකක් දවල් වෙන පොලිසිය කට්ටිය පට්ටම වැඩි. අපි ඉක්මනට යමු එතන. මගේ ඩ්‍රයිවිං එච්චර හොඳ නෑ. ඒව ගැන ගණන් ගන්න එපා යාළුවනේ. Oh, you really trying my patience, man. මෙහෙමයි පොඩි ලැග් එකක් ඩ්‍රොප් වෙනවා. ඒක ඇත්තටම මට සමා වෙන්නේ ඒකට ඒක ගණන් ගන්න එපා ඕගොල්ලෝ වැඩි. මම කොහොම හරි ෆික්ස් කරගන්නම්. මගේ රෙකෝඩ් එක උඩරිම අවුල් ගිහින් තියෙන්නේ. පෙලක් පැත්තවල් තියෙනවා. එතනට ආවම ලැග් වෙන ගතියක් තියෙනවා. මෙච්චර මේක මේ දැන් මම මේකේ බොරු නම් අවකලන්ට ඒක වීඩියෝ එකක් ගේන්නම්. Guns and ammo, all top quality. The revolution is coming. ප්ලේ කරනවා මොකද්ද? GTA San Andreas එකයි, GTA 3 එකයි, GTA Vice City එකයි දෙකම. කවදාවත් ලැග් ගිලා නැහැ. මේකේ මේ ස්ක්‍රීන් රෙකෝඩ් එක දාපිලා ඉඳන් ලැග් වෙනවා. වයිරස් උත් නෑ. මම හිතන්නේ රෙකෝඩ් කරද්දි මොකක් හරි පොඩි අවුලක් යන්නේ. ඒක වැඩි ගණන් ගන්න එපා. මං ඊළඟ දවසේ බලන්නම් අපේ Vice City එක පැත්තේ වටයක් දාන්න. අපේ CGI එක ගිහිල්ලා වක්වත් හරි. තව ටික වෙලාවයි තියෙන්නේ අපිට උදේ වෙන්න. මේ කාර් යම් බෑබම් කරන්න එපා වෙනවා මේ කාර් ගත්තාම හැබැයි. ඉඳහම් කොමයි ඊළඟ දවසේ බයිසිකලයක් ගන්නවා. සුපිරි බයිසිකලයක් ගන්නවා සල්ලි වලට. ගුඩ් සයිකලයක් වුණත් කමන්නේ. අපි යමුද? අපි වැදුන්නේ නෑ කාටවත් අවුලක් නෑ කාටවත්. අර මං කිව්වේ මෙන්න බලන්න. දැන් ලැග් එකක් ඕගලන්ට පේන්නේ නෑනේ. ඒ එහෙම තමයි. මේ පෙලක් පැදි තියෙනවා. යද්දි පච්චම විදිහට ලැග් වෙනවා. ගේම් එකේ ක්‍රෑෂ් එකක් ගන්න නෑ. හැබැයි මම මේකේ මොඩ් දාලත් නෑ. මොඩ් දෙකක් වගේ දාලා තියෙන්නේ. දෙකක් වගේ තමයි දාලා තියෙන්නේ. මට මතක හැටියට වැඩි කතා වුණේ නෑ. ඉතින් අපි යන්න. බලමු ඒක විතරක්වත් දාගෙන යන්න. හරි ගයිස් ඉතින් අපි ෆේස් එකට ආවා. මෙන්න ෆේස් එක තියෙනවා. අපි දැන් මෙන්න මෙතන අස්සේ ඉන්නවා එක්කෙනෙක් ඈ. පොඩ්ඩක් හිමීට යමු.
මට සත පහකටවත් ඕකව ෂුවර් නෑ. මාව දවස් දෙකක් මරන්න හැදුවම. අනිත් අනිත් පැත්ත බලාගෙන කරා. We chapter cross යාළුවනේ chapter cross. මුලින්ම අයිනට අපි ෂේපට යමු. හරියටම හරි. shit. අපිට අවුලක් වුණේ නෑ නේද යාළුවනේ? ඔව් නේ. 99.0 ගානෙන් හැබැයි අපි බේරුනේ නම් ඈ. නැත්තම් අපිට අද බඩු බනිස් වෙනවා. අපි මේකේ කෝකද දන්නේ යන්න වෙන කියනවා. මේකේ මේ ස්නයිපර් එකේ සාමේ සද්දයක් ඉන්නේ ති ස්නයිපර් එක දාගන්නවනේ. මට ඒක දාගන්න වෙලාවක් තිබ්බේ නෑ දැන් මේක හදන්නවා. කියන්නේ ඒකෙන් ඇත්තටම සද්දයක් එන්නේ අපිට ඒක දාගත්තාම මේක වටිනවා ගොඩක්. අපිට කරන්න දෙයක් නෑ යාළුවනේ. හරි කවන්නේ පොලිසිය අපි අවශ්‍යගමු. අපිට වෙන කරන්න වැඩකුත් නෑ යාළුවනේ. පොලිසිය අපිට අවශ්‍ය ගන්න වෙනවා. පොලිසිය අවශ්‍ය ගත්තත් කවන්නේ. ඔව්. අපි කොහොම හරි අපි අපේ වැඩේ කරමු. අපිට කවම හරි කාර් එකක් චේස් කරගන්න ඕනේ. අපි කාර් එකක් පන්නගමු. පොලිසිය අවශ්‍ය ගත්තට කවන්නේ. මෙන්න ජීනා සුපිරි වණ්ඩියක්. අපි මේක ගමු. මේ බලහන් ලොකු බා. අර ඇත්ත නැගලා හිටපු කාර් එක තප්පර ගන්නට ලොක් කරලා. ඒ අයියනේ කතා මතුස්සගෙන ඉන්නේ. ඔයේ වාහනේ නම් ගත්තා. එක සැරේයි කමන්නේ නැහැ. ඉතින් එක සැරයක් හරි ගත්ත එක අපරාධයක් කියලා හිතෙනවා මට. කමන්නේ නැහැ ඉතින්. 1021 near Fallen Tree. පිරි වණ්ඩියක් ඈ මේක. අපි දැන් ගමු අපි ෆොටෝ එකක් හොඳ කාර් එකේ. මේක කාර් එක ෆොටෝ එකක් ඕනේ. ඉතින් අපි channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් සකරබරයිස් කරන්න යාළුවනේ. ඒක මට ලොකු හයියක්. ඒක තේරුම් ගන්න. සකරබරයිස් කරන්න. sorry subscribe කරන්න. ඉතින් මට ඒක ලොකු හයියක්, උදව්වක්, උපකාරයක් පින් සිද්ධ වෙනවා. අපි හොඳ ෆොටෝ එකක් ගමු. හරි ඉතින් අපේ පොලිස් කාර් එක ඔන්න ඔහම තියෙනවා. ගෙදර ගෙනියමුද? මම වීඩියෝ එකේ මුලින් කිව්වා වගේ ගෙදර ගෙනියමු. කමන්නේ නැහැ නා ගෙනියනමුකෝ. මට ඕනනම් මේක ගන්න තිබ්බා අර අපේ අල්ලපු වැටේ තියෙන පොලිස් කාර් එකක්. ඉතින් හරි ගන්න තිබ්බා. එහෙම අරන් වැඩක් නැහැ නේ ෆ්‍රෙන්ඩ්ස්. ඒකනේ තව සැන් ඇන්ඩ්‍රියාස් වල ගොඩක් හැංගිච්ච තැන් තියෙනවා. මම අනිවාර්යෙන් ඕගොල්ලන්ට ඒ වගේ වීඩියෝ ගේන්න. ඉතින් මම අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එතකොට තමයි ඕගොල්ලන්ට මට වීඩියෝ දෙන්න පුළුවන්. දැන් යන්න ඕන අපි යන්නේ අපේ ගෝස් ස්ට්‍රීට් එකට. ගෙදරට දාලා සේව් කරන්න නම් බෑ. මේ සේව් කරන්නම් ඔව් අපේ සේව් කරන්නේ ගරාජ් එකේ පොඩි කන්නේ නෑ ඔන්න ගරාජ් එකට දාමු. ඒකනේ මම මේ කාර් එක තියාගන්නවා. මේක කලර් එක චේන්ජ් කරන්න පුළුවන්. මගේ පොඩි සිස්ටම් එකක් තියෙනවා මේ කාර් වල කලර් චේන්ජ් කරන්න. කලර් චේන්ජ් කරලා ඊළඟ වීඩියෝ එකට දෙන්න බලන්න. නෑ ගෝ ස්ට්‍රීට් එකේ නෙමෙයි මම මේක සේව් කරන්නේ මේ සැරේ. මේක මම බීච් සයිට් එකෙන් තමයි සේව් කරන්න හදන්නේ.
මොකද බීච් හවුස් එකේ සේව් කරන එකට සේෆ් කියලා හිතනවා. ඒත් එක කාර් එකක් තිබ්බා. බලමු අපි ඒක සේව් පාරක් ගහගන්න. හරි පුතේ හරි. හරි කොහොම පරයන්කො පුතේ. බීච් හවුස් එකට ආවා. මේ අනවශ්‍ය වාහන බලාගෙන කාර් එක තිබ්බ ගම එකපාරටම අත්තරස් දාන්න. මේ කාර් එකක් දාමු එළියට. අනිවාර්යෙන් අපව subscribe කරන්න. කරුණාකරලා subscribe කරන්න. ඔයගොල්ලන්ට මේ වගේ ආතල් වීඩියෝ බලන්න ඕන නම් අපිව subscribe කරන්න. හැබැයි මට දුක මේකේ රේඩියෝ එකක් නැති එක. රේඩියෝ එකක් තිබ්බනම් සුපිරි. පොලිස් කාර් වලට රේඩියෝ කොහෙන්ද නේද බං මාත් මේ ආතල්නේ කරන්නේ. හරි. ෆයිනලි පස්වෙනි එක දා මෙන්න මේක පෙන්නන්නේ නැත්තේ ගණන් ගන්න එපා. මොකද මං කිව්වනේ අර මේ මං කිව්වේ අර මේ අපේ අර YCT එකයි GTA 3 එකයි SA එකයි තුනම එකට තියෙනවා කියලා. ඒකේ සේව් ෆයිල් එකකින් තමයි මට ඒක පෙන්නන්නේ නැත්තේ. ඒකයි එතන තියෙන අවුල. හරි ඉතින් අදත් අපේ වීඩියෝ එක මේ විදිහට අවසන් වෙනවා. අපි කාර් එකක් ගත්තා. කාර් එක සේව් කරා. ගරාජ් එකට දැම්ම ඔක්කොම ඉවරයි. ඊළඟ සැරේ කාර් එක මම සුපිරියට මොඩිෆයි කරලා තියන්නම්. ඉතින් guys අදට මම යනවා අනිවාර්යෙන් channel එක පල්ලෙන් තියෙන අතු පාට subscribe button එක ඔබලා අපිව subscribe කරන්න. එහෙනම් කොල්ලෝ මම ගියා. bye.